ඇනේ බලන්න කැමති හැමෝම සාදරයෙන් පිළිගන්න. අද අපි කතා කරන්නේ Attack on Titan season 3 තුන්වෙනි part එක ගැන. මේ part එක පටන් ගන්නකොටම අපිට පෙන්වන්නේ හිස්ටෝරියා රෙජින වෙලා මාස කීපයකට පස්සේ මෙයාලා ගොවිපොළ කර ගිහිල්ලා ඒකේ මිනිස්සුන්ට උදව් කරන්න පටන් ගන්නවා. ඉතින් හිස්ටෝරියා රෙජින වෙලා එයා රට පාලනය කරන්න වගේම සාමාන්‍ය ජනතාවත් එක්ක සාමාන්‍ය විදිහට හැසිරෙනකොට මේ වෙලාවේ මේ දේවල් බලාගෙන ඉන්න එරන් කල්පනා කරනවා හිස්ටෝරියා දැන් එයාට කැමති ජීවිතය සතුටින් ගත කරනවා කියලා. මෙන්න මේ වෙලාවේ මෙතනට එන හිස්ටෝරියා ජෝන් ආමෙන් වගේම එරන්ටත් කතා කරලා මෙයාලට කියනවා උදව්වට එන්න කියලා. ඉතින් මේ ගොවිපොළේ වැඩවලට මේ තුන් දෙනා වගේම ස්කල් ටීම් එකේ කීප දෙනෙකුත් ඇවිදින් තියෙනවා. හිස්ටෝරියා මේ වෙලාවේ එරන්ගෙන් අහනවා එයාලට ආයේ බෝඩර්ටයි රයිනටයි මුහුණ දෙන්න උනොත් ඔයා මොකද ආයෙ කරන්න කියලා. එරන්ගේ උත්තරේ තමයි අනිවාර්යෙන් ඒ දෙන්නම විනාශ කරනවා කියන එක. ඒ වුණාට හිස්ටෝරියා මේ වෙලාවේ එරන්ගෙන් ඒ වගේ දරුණු උත්තරයක් නෙමෙයි බලාපොරොත්තු වෙලා තියෙන්නේ. ඉතින් හිස්ටෝරියා මේ වෙලාවේ එරන්ට පොඩ්ඩක් කෑ ගහනකොට මෙන්න මෙතන මිකාස එනවා. මිකාස එනවත් එක්කම මේ දෙන්නා කතාව නවතිනවා. එතනින් ඒ සීන් එක කට් කරලා අපිට පෙන්නනවා හංජි මේ වෙනකොටත් එරන්ගේ පවර් එක යූස් කරලා ටයිටන්ස්ලාට අලුත් උගලක් කටවලා තියෙනවා. මේ වෝල් එකේ එක තැනක මෙයාලා එරන්ගේ ක්‍රිස්ටල් ඇබිලිටි එක යූස් කරලා පොඩි සිදුරක් හදලා තියෙනවා. මේ සිදුරේ ඉන්න මිනිස්සුව කණ්ඩ ටයිටන් කෙනෙක් ඇවිදින් පාත් වෙද්දීම මෙයාලට පුළුවන් වෙනවා උඩ තියෙන කොටයක් එයාගේ බෙල්ලට අතහැරලා එයා විනාශ කරලා දාන්න. ඉතින් මේ අලුත් වෙපන් එකත් එක්ක මෙයාලට ගොඩක් ටයිටන්ස්ලා විනාශ කරන්න පුළුවන් වෙයි කියලා හංජි හිතනවා. ඒත් එක්කම අපිට පෙන්නනවා එරන් මේ ඇබිලිටි එක යූස් කරපු නිසා එරන්ට මේ වෙද්දින් සෑහෙන්න අමාරු වෙලා තියෙනවා. හංජි මේ දිහා බලාගෙන එරන්ට කියනවා තව එයාලට ඉතුරු වෙලා තියෙන සිගන්ෂනා දිස්ත්‍රික්කේ වෝල් එක වහන්න විතරයි. ඊට පස්සේ එයාලගේ හැම කරදරයක්ම ඉවරයි කියලා. කට්ටිය මේ දේවල් කරලා රෑ වෙලා කෑම ගන්න ගමන් මෙයාලගේ ටීම් එකට අලුතෙන් ජොයින් වුණ මර්ලෝ ගැන මෙයාලා කතා කරන්න පටන් ගන්නවා. මෙයාලා විහිළු කර කර කතා කර කර ඉන්නකොට එරන්ට නම් මතක් වෙන්නේ එමිය රයිනලත් එක්ක ගියපු නිසා එයා දැන් මොනා කරනවද නැද්ද කියලා. එරන් මෙහෙම කල්පනා කරනවා දැක්ක මිකස මේ වෙලාවේ එරන්ගෙන් අහනවා මොකද්ද ප්‍රශ්න කියලා. එරන් කියනවා එයාලා ගිහිල්ලා අර්වින්ට කලින් ස්කඩ් රෙජිමන්ට් එකේ කමාන්ඩර් වෙලා හිටපු සේඩිස්ව හම්බෙන්න යන්න ඕනේ කියලා. ඉතින් ඊළඟ දවසේ මේගොල්ලෝ ගිහිල්ලා සේඩිස්ව හම්බෙනවා. සේඩිස් මේ වෙලාවේ මෙයාලෙන් අහනවා මොකද්ද ප්‍රශ්න කියලා. සේඩිස් කියන්නේ එරන්ගේ තාත්තා දන්න කෙනෙක්. ඉතින් මේ නිසා එරන් මෙයාගෙන් එයාගේ තාත්තා ගැන අහනවා. සේඩිස් මේ වෙලාවේ එරන්ලට කියනවා එරන්ගේ තාත්තාව ඇත්තටම එයාට හම්බෙලා තියෙන්නේ වෝල් එකෙන් එළිය. එරන්ගේ තාත්තා මෙහෙට අයිති කෙනෙක් නෙමෙයි. මෙන්න මේ නිසා මෙයා වත්තලංගුරු අරන් ඉන්නකොට මෙයා වෛද්‍යවරයෙක් කියලා දැනගෙන ජීවිත බේර ගන්න මෙයාට පුළුවන් නිසා සේඩිස්ම කතා කරලා මෙයාව නිදහස් කරන් තියෙනවා. ඉතින් සේඩිස් සහ එරන්ගේ තාත්තා හොඳ යාළුවෝ වෙලා තියෙනවා. දවසක් මෙයාලා සේඩිස් දන්න කඩේකට ගිහිල්ලා ඉන්නකොට එරන්ගේ තාත්තට පළවෙනි වතාවට එරන්ගේ අම්මව හම්බ වෙනවා. ඒත් එක්කම සේඩිස් කියන්නේ ස්කාඩ් රෙජිමන්ට් එකේ කමාන්ඩර් කෙනෙක් නිසා මෙයා වෝල් එකෙන් එළියට ගිහිල්ලා ටයිටන්ස්ත් එක්ක සටන් කරනවා. ඒ වගේම ડોක්ටර් යේග වෝල් එක ඇතුළේ ඉඳන් මිනිස්සුන්ට උදව් කරන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙමෙයි කාලත් මේවට උදව් කරන්න පටන් ගන්නවා. ස්කාඩ් රෙජිමන්ට් එකේ කමාන්ඩර් සේඩිස් මේ වෙලාවේ යුද්ධෙන් පෙරදිලා මේ ටවුන් එකට ආවත් එයා හිතනවා එයාලා එළියට ගිහිල්ලා ෆයිට් කරන නිසා මේ මිනිස්සු හැමෝම වගේ එයාට ගරු කරයි කියලා. ඒ වුණාට මෙයාලා හැම වෙලාවෙම එළියට ගිහිල්ලා යුද්ධෙන් පෙරදිලා ඉන්න නිසා මෙයාලට වඩා ඇතුළේ ඉඳන් මේ මිනිස්සුන්ට උදව් කරන ડોක්ටර් කෙනෙක් වෙන යේකට මේගොල්ලෝ ගරු කරන්න පටන් ගන්නවා. ඒත් එක්කම සේඩිස් දකිනවා කාලා සහ යේග දෙන්න එකට සතුටින් ජීවත් වෙනවා. ඉතින් මේ හැමදේම කියන සේඩිස් මේ වෙලාවේ එරන්ලට කියනවා කොලොසන් ටයිටන්ස් ශිගන්ෂනා දිස්ත්‍රික්කේ විනාශ කරනකොට එයාත් ඒ වෝල් එක ඇතුළේ ඉඳලා තියෙනවා. ඒ වගේම මේ ශිගන්ෂනා දිස්ත්‍රික්කෙන් බේරිලා ආපු එරන් රෑ වෙලා එරන් නිදාගෙන ඉන්නකොට එරන්ගේ තාත්තයි සේඩිසු එකතු වෙලා එරන් එක්ක කරන කැලේට යනවා. මෙහෙම ගිහිල්ලා තමයි එරන්ගේ තාත්තා එරන්ට එයාගේ ටයිටන් බලය දෙන්නේ. ඉතින් කාටවත් නොදැනෙන්න සේඩිස් තමයි ආපහු එරන්ව ගෙනල්ලා එයා හිටපු තැනින් තියලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි ඔයාලට මතක ඇති එරන් කැඩට් ටීම් එකේ ඉඳන් ට්‍රේනින් වෙන කාලේ එයාට ODM GR එකේ බැලන්ස් එක හරියට කරගන්න බැරි වෙලා තියෙනවා. හේතුව ඒකේ පටිය කවුරු හරි කඩලා තියෙනවා. ඒ කඩලා තියෙන වෙන කවුරුත් නැහැ මේ වෙලාවේ කියන විදිහට සේඩිස් තමයි එරන්ට ඒ ට්‍රේනින් එක හරියට කරන්න බැරි වෙන්න එහෙම කරලා තියෙන්නේ. හැබැයි එරන් ඒ ට්‍රේනින් එක හරියට කරපු නිසා සේඩිස් ඒක කියපු විදිහට එරන්ව විශ්වාස කරන්න පටන් ගන්න තියෙනවා. සේඩිස් මේ විදිහට එරන්ව විශ්වාස කරන්න තවත් හේතුවක් තමයි එරන්ගේ අම්ම වෙන කාලා. මොකද මෙයා ඒ කාලේ ඉඳන්ම එරන්ගේ අම්මව හොඳටම දන්නවා. ඉතින් එතනින් ඒ සීන් එක කට් කරලා අපිට පෙන්නනවා ඩොල් සැකරේ කැනි ලීවායිට අවසාන වතාවට දුන්න ටයිටන් කෙනෙක් වෙන්න පුළුවන් ඉන්ජෙක්ෂන් එක ගැන පික්සිස් සහ හංජිත් එක්ක කතා කරන ගමන් ඉන්නේ. මේ වෙලාවේ හංජි මේක බලලා කියනවා මේ එයාලගේ තාක්ෂණයක් නන් නෙමෙයි කියලා. ඉතින් මෙතන ඉන්න අර්වින් මේ වෙලාවේ මේ ටයිටන් කෙනෙක් බවට පරිවර්තනය කරන්න පුළුවන් අලුත් වෙපන් එක ලීවායිටම බාර දෙනවා. මොකද අර්වින් දන්නවා ලීවායිගෙන් කාටවත් මේක ගන්න බෑ කියලා. ඉතින් ඩොල් සැකරිත් මේකට එකඟ වෙනවා. ඉතින් මෙයාලගේ ඊළඟ ප්ලෑන් එක තමයි කොහොම හරි කරලා වෝල් මරියා එක එයාලගේ අතට ගන්න එක. ඉතින් මේ සීන් එක කට් කරලා අපිට පෙන්නනවා අර්වින් ඇතුළු කණ්ඩායම මේ වෙලාවේ වෝල් මරියා එක එයාලගේ අතට කොහොම හරි ගන්න ඕනේ කියලා ප්ලෑන් එකක් ගහනවා. ඉතින් හංජි මේ වෙලාවේ අර්වින්ට කියනවා එරන්ගේ තාත්තා ඇත්තටම මේ වෝල් එකට අයිති කෙනෙක් නෙමෙයි. එයා ඇවිදින් තියෙන්නේ වෝල් එකෙන් පිට තියෙන තැනක ඉඳන්. ඒ විතරක් නෙමෙයි එරන්ගේ තාත්තාට ටයිටන් බලයකුත් තිබිලා තියෙනවා කියලා හංජි කියනවා. ඉතින් මේ හැම රහසක්ම දැනගන්න පුළුවන් එකම තැන තමයි එරන්ගේ ගෙදර බේස්මන්ට් එක. අර්වින් මේ වෙලාවේ මෙයාලට කියනවා එයාලා කොහොම හරි කරලා මේ අභිරහස විසඳන්න එරන්ගේ ගෙදර යන්න ඕනේ කියලා. ඉතින් මේ ෆයිට් එකට සූදානම් වෙන්න කියලා මේ වෙලාවේ අර්වින් අනිත් කට්ටියට කියනවා. ඉතින් මෙයාලා මෙතනින් පිටත් වුණාන් පස්සේ අර්වින් ලීවායි එක කතා කරන්න පටන් ගන්නවා. ලීවායි දන්නවා අර්වින්ගේ අතකුත් නැති නිසා අනිවාර්යයෙන්ම හංජි තමයි මේ ටීම් එක හැන්ඩල් කරන්න කියලා. හැබැයි අර්වින් මේ වෙලාවේ කල්පනා කරනවා එයාගේ තාත්තා එයාට කියපු දෙයක්. එයාගේ තාත්තා එයාට කියලා තියෙනවා ඇත්ත හොයන්න යනකොට පිටිපස්සට යන්න එපා කියලා. ඉතින් අර්වින් මේ නිසා තීරණය කරනවා මේ ටීම් එකට එයා නායකත්වය දෙනවා කියලා. හැබැයි ලීවායි කැමති නැහැ අර්වින්ගේ ජීවිතය අනුතරේ දාන්න. හැබැයි අර්වින් මේ වෙනකොටත් එයාගේ තීරණය අරන් ඉවරයි. එතනින් මේ සීන් එක කට් කරලා අපිට පෙන්නනවා ස්කඩ් රෙජිමන්ට් එක එයාලගේ රෑ කෑම ගන්න ගමන් ඉන්න. ඉතින් මෙයාලට මේ සෙරේ නම් සුපිරි කෑමක් තමයි හම්බෙලා තියෙන්නේ. මොකද
මෙයාලා ඊළඟට ලොකු යුද්ධයකට යන්න ඉන්න නිසා මෙයාලට හොඳට කන්න දෙනවා. ඉතින් මේ කෑම දකින්න ශාෂා පිස්සුවෙන් වගේ මේ කෑම ඔක්කොම කන්න පටන් ගන්න නිසා කනී ජෝන් දෙන්න මේ වෙලාවේ ශාෂා අල්ලගෙන කියන මේ ඔක්කොම කෑම එයාට විතරක් නෙමෙයි අනිත් අයටත් දෙන්න ඕනි කියලා. හැබැයි ශාෂා මේ දේවල් අහන්නේ නැහැ. මේ කෑම් ෆයිට් එකෙන් පස්සේ මේ වෙලාවේ එරන් සහ ජෝන් දෙන්නත් පොඩ්ඩක් එකට එක කියන පොඩි ෆයිට් එකක් යනවා. ඒත් එක්කම ලීවයි මෙතනට ඇවිදින් මේ දෙන්නටම ගහනවා. ඒත් එක්කම අපිට පෙන්වනවා මේ වෙනකොට ශාෂාව කණුවකට තියලා ගැට ගහලා තමයි මෙයාලා තියෙන්නේ. නැත්තම් මේ කෑම ඔක්කොම අනික් අයට කන්න වෙන්නේ නැහැ කියලා මෙයාලා හොඳටම දන්නවා. මේ ඔක්කොම සිද්ධි වුණාට පස්සේ එරන් මිකාසා වගේ මාමෙන් පැත්තකට ගිහිල්ලා කතා වෙනවා. එයාලා හෙට යන්න ඉන්න මිෂන් එක ගැන. මොකද මෙයාලා අවුරුදු ගානකට පස්සේ එයාලගේ හෝම් ටවුන් එකට යන්න හදන්නේ. එතනින් ඒ සීන් එක කට් කරලා ඊළඟ දවසේ අපිට පෙන්නනවා ස්කාල් රෙජිමන්ට් එක වෝල් මරිය එක එයාලගේ අතට ගන්න කියලා මේ ටවුන් එකෙන් පිටත් වෙලා යනවා. ඉතින් මෙයාලා යනවත් එක්කම මිනිස්සු ඔක්කොම මෙයාලට චියර් අප් කරනවා මේ යුද්ධ දිනලා එන්න කියලා. ඒ වගේම එවින් මේ වෙලාවේ මෙයාලට කියනවා මේ පළවෙනි වතාව මිනිස්සු මේ විදිහට මෙයාලව චියර් අප් කරනවා. ඉතින් එවින් එයාගේ කඩුව අරගෙන මේ වෙලාවේ මේ මිනිස්සුන්ට ආචාර කරනවා. ඉතින් ස්කාල් රෙජිමන්ට් එකේ ඔක්කොම වගේම මේ ෆයිට් එකට සූදානම් වෙලා සිගන්ෂනා දිස්ත්‍රික්කයේ පැත්තට යනවා අපිට පෙන්නනවා. ඒ වගේම මේ වෙලාවේ අපිට පෙන්නනවා වෝල් මරිය එකේ උඩ ඉඳන් රයිනා සහ බර්ටල් දෙන්න ඊළඟ බැටල් එකට සූදානම් වෙලා බලාගෙන ඉන්නවා ස්කාල් රෙජිමන්ට් එක මෙයාලා ළඟට එනකම්. ඉතින් ස්කාල් රෙජිමන්ට් එකට පුළුවන් වෙනවා රෑ වෙනකොට වෝල් මරිය එකට ළඟා වෙන්න. ඉතින් ස්කාල් රෙජිමන්ට් එක මේ වෙලාවේ සද්දයක් බද්දයක් නැතුව එමීට වෝල් මරිය එක දිගේ ගමන් කරන ගමන් ඉන්නවා. මොකද මෙයාලා සද්ද කරන්න ගත්තොත් ටයිටන්ස් අනිවාර්යෙන් මෙයාලට ඇටැක් කරනවා කියලා දන්නවා. ඉතින් මෙයාලා මේ වෙලාවේ අස්වැගුන් බැහැලා ඇවිදගෙන තමයි යන්නේ. මෙහෙම යන ගමන් මෙයාලට හම්බ වෙනවා ටයිටන් කෙනෙක් ගහකට හේතු වෙලා ඉන්නවා. හැබැයි මේ ටයිටන් මේ කාටවත් කරදරයක් කරන්නේ නැහැ. මෙන්න මේ නිසා මේ ස්කාල් ටීම් එක මේ ටයිටන්ව ඇහැරවන්නේ නැතුව මෙතනින් පාඩුවේ පිටත් වෙලා යන්න පටන් ගන්නවා. මේ ටීම් එක මෙහෙම යන ගමන් එරන් කල්පනා කරනවා මේ මිෂන් එක ඇත්තටම එයාලට සාර්ථක කරගන්න පුළුවන් වේද කියලා. ඉතින් එරන් මෙහෙම කල්පනා කරනවා දකින්න ආමෙන් මේ වෙලාවේ එරන් ළඟට ඇවිදින් අහනවා මොනවද ඔයා කල්පනා කරන්න කියලා. ඒ වගේම ආමෙන් මේ වෙලාවේ එරන්ට මතක් කරනවා ආමෙන්ව ටයිටන් කෙනෙක් කණ්ඩ හදනකොට එරන් එයාගේ ජීවිතේත් පරදෝර තියලා ආමෙන්ව බේරගත්ත විදිය. අන්න ඒ නිසා ආමෙන් මේ වෙලාවේ එරන්ව ධෛර්යමත් කරනවා එයාට පුළුවන් කියලා වෝල් එක සීල් කරලා එයාලා ඔක්කොම බේරගන්න. ආමෙන් මේ විදියට එරන් එක්ක කතා කර මේ විදියට ඉස්සරහටම යනවා. ඉතින් මෙයාලට පුළුවන් වෙනවා උදේ වෙද්දි වෝල් මරියක ළඟට ලං වෙන්න. වෝල් මරියක ළඟට ලං වෙනවත් එක්කම මෙයාලා ශනික ක්‍රියාත්මක කළා සිගන්ෂනා දිස්ත්‍රික්කයේ වෝල් එක සීල් කරන්න තමයි හදන්නේ. ඉතින් අර්වින් ඇතුළු ස්කාල් රෙජිමන්ට් එක මේ වෙලාවේ සිගන්ෂනා දිස්ත්‍රික්කයේ ඇතුළේ ඉන්න ටයිටන්ස්ලාට ඇටැක් කරන්න කියලා ශනිකව ක්‍රියාත්මක වෙනවා. මෙයාලගේ ප්ලෑන් එක තමයි වෝල් මරියක සීල් කරලා සිගන්ෂනා දිස්ත්‍රික්කයේ ඇතුළේ ඉන්න හැම ටයිටන් කෙනෙක්ව විනාශ කරන එක. ඉතින් එහෙම සීල් කරන් පස්සේ එයාලට අවසානට පුළුවන් සිගන්ෂනා වෝල් එකත් සීල් කරලා එයාලගේ ජය තහවුරු කරන්න. මේ වෙලාවේ වෝල් මරියකේ වෝල් එක උඩට නගින එරන් සිගන්ෂනා දිස්ත්‍රික්කයේ දිහා බලාගෙන කල්පනා කරනවා මේ එයාලා ජීවත් වුණ දිස්ත්‍රික්කය නේද කියලා. අර්වින් මේ වෙලාවේ මේ හරියට ඇවිදින් එරන්ට කියනවා මේක කල්පනා කර ඉන්න වෙලාවක් නෙමෙයි ඉක්මනට ක්‍රියාත්මක වෙන්න කියලා. ඉතින් හංජිත් එක්ක එරන් මේ වෙලාවේ වෝල් මරියක ළඟට යනවා. මෙහෙම වෝල් මරියක ළඟට යනවත් එක්කම එරන් මේ වෙලාවේ එයාගේ ටයිටන් ෆෝම් එකට හැරිලා ෂණිකවම එයාගේ අලුත් ඇබිලිටි එක යූස් කරලා මේ වෝල් එක සීල් කරනවා. මෙහෙම සීල් කරන් පස්සේ මිකාසා මේ වෙලාවේ එරන්ව මේ ටයිටන් ගෙන් එළියට ඇදලා ගන්නවා. මෙහෙම එළියට ඇදලා ගන්න මිකාසා මේ වෙලාවේ එරන් ගෙන්කට එයාගේ කෝට් එක දානවා. ඊට පස්සේ මිකාසා ඇතුළු මේ කණ්ඩායම සිගන්ෂනා දිස්ත්‍රික්කයේ තියෙන වෝල් එක සීල් කරන්න යනවා. මේ යන ගමන් ලීවයි මේ වෙලාවේ එරන්ට කියනවා මේක පටන් ගම විතර. එයාලට තියෙන ඇත්තම චැලෙන්ජ් එක රයිනා සහ බර්ටල්. මොකද මේ දෙන්න තමයි මේ වෝල් එක බිඳලා දැම්මේ. අන්න ඒ නිසා මෙයාලට සිද්ධ වෙනවා ඒ දෙන්නව කොහොම හරි නවත්තන්න කියලා මේ වෙලාවේ එරන්ට කියනවා. එතනින් මේ සීන් එක කට් කරලා අපිට පෙන්නනවා මේ වෙලාවේ ආමෙන් ගිහිල්ලා අර්වින්ට කියනවා මේ වෝල් එක ඇතුලේ මේ වෙනකොටත් 3 දෙනෙක් ඉඳලා තියෙනවා කියන්නේ සාක්ෂි තියෙනවා කියලා කියනවා. අන්න ඒ නිසා මේ වෝල් එක වහන්න කලින් මේ 3 දෙනාව හොයාගෙන ඉන්න ඕනි කියලා මේ වෙලාවේ ආමෙන් අර්වින්ට කියනවා. මොකද ආමෙන් මේ වෙනකොට දැකලා තියෙනවා කවුරු හරි 3 දෙනෙක් මේකේ කැම්පින් එකක් ගහගෙන ඉඳලා තියෙනවා. මෙන්න මේ නිසා තමයි මේ වෝල් එක වහන්න කලින් මේ 3 දෙනාව හොයාගෙන ඉන්න ඕනි කියලා ආමෙන් අර්වින්ට කියන්නේ. ඉතින් අර්වින් මේ වෙලාවේ ආමෙන්ගෙන් අහනවා එයාලා කොයි හරිය දින්නේ කියලා ඔයා දන්නවද කියලා. හැබැයි ආමෙන් කියනවා ඒක හොයලා බලන්න ඕනි කියලා. අර්වින් මේ වෙලාවේ මෙයාලගේ ටීම් එකට රණ දෙනවා ආමෙන් කියන විදිහට මේ 3 දෙනාව හොයන්න කියලා. ඉතින් මේ කට්ටිය ආමෙන් කියන විදිහට හොයන්න පටන් ගත්තා. මෙයාලට මේම 3 දෙනෙක් හොයාගන්න බැරි වෙනවා. ඒත් එක්කම ආමෙන්ට මතක් වෙනවා මේ වෝල් ඇතුලේ කොලොසන් ටයිටන් කෙනෙක් හිටපු විදිය. ඉතින් ආමෙන් මේ වෙලාවේ මෙයාලගේ අනිත් අයට කියනවා අනිවාර්යයෙන්ම මේ 3 දෙනා හැංගිලා ඉන්න ඕනේ මේ වෝල් එක ඇතුලේ. අන්න ඒ නිසා මේ වෝල් එක පරීක්ෂා කරන්න කියලා කියනවා. ඒත් එක්ක මිස්කල් ටීමේ කණ්ඩායමක් මේ වෙලාවේ මේ වෝල් එක පරීක්ෂා කරන්න පටන් ගන්නවා. ඉතින් මෙයාලා මෙහෙම පරීක්ෂා කර ඉන්නකොට මෙන්න මේ වෙලාවේ කෙනෙක්ට හම්බ වෙනවා රයින්ලා මේ වෝල් එක ඇතුලේ හැංගිලා ඉන්නවා. ඉතින් රයිනා මේ වෙලාවේ මේ කෙනා විනාශ කරලා දානවා. ඒත් එක්කම ක්‍රියාත්මක වන ලීවයි ෂණිකව රයිනට පහර දෙනවා. ඉතින් මේ පහර දීමත් එක්කම රයිනා මේ වෙලාවේ බිම ඇදගෙන වැටෙනවා. ඒත් එක්කම අර්වින් මේ වෙලාවේ අනිත් හැමෝටම කියනවා ඉක්මනට සූදානම් වෙන්න කියලා. ඉතින් අර්වින් මෙහෙම කියනවත් එක්කම මේ වෙලාවේ බීස් ටයිටන් එයාලයි පිටිපස්සේ මතුවෙනවා. ඒ විතරක් නෙමෙයි තවත් ටයිටන්ස්ලා ගොඩක් මේ වෙනකොට සිගන්ෂනා දිස්ත්‍රික්කය ඇතුලේ මතුවෙන්න පටන් ගන්නවා. ඉතින් බීස් ටයිටන් මේ වෙලාවේ ලොක් ගලක් අරගෙන වෝල් එකේ සිදුරු පැත්තට විසික් කරනවා. ඉතින් බීස් ටයිටන් ඕන වෙලා තියෙන්නේ මේ දිස්ත්‍රික්කය ඇතුලේ දැනටමත් ඉන්න ස්කාල් රෙජිමන්ට් එකේ අය කොටු කරගන්න. මේ බීස් ටයිටන් විසික්කපු ගල නිසා මෙන්න මේ වෙලාවේ මෙයාලට පිට වෙන්න තිබ්බ එකම මාර්ගයත් අවහිර වෙනවා. මේ දේවල් දකින අර්වින් ස්කාල් රෙජිමන්ට් එකේ හැමෝටම කියනවා අවසාන බැටල් එකට සූදානම් වෙන්න කියලා. ඉතින් අපිට පෙන්නනවා බීස් ටයිටන් තවත් ටයිටන්ස්ලා විශාල ප්‍රමාණයක් එක්ක ස්කාල් රෙජිමන්ට් එකට පහර දෙන්න සූදානම් වෙලා ඉන්නවා. ඒ වගේම අපේ ස්කාල් ටීම් එකත් එයාලගේ ජීවිත පරදෝර තියලා හරි මේ වෝල් ආරක්ෂා කරනවා කියලා සටන සූදානම් වෙලා ඉන්නවා. මේ වෙලාවේ අපිට පෙන්නනවා ලීවාගේ පහර දීම නිසා තුවාල වුණ රයිනා ආම් ටයිටන් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ ආම් ටයිටන් වෝල් එක දිගේ උඩට නැගලා අපේ
රෙජිමන්ට් එකට පහර දෙන්න හදනකොට මේ වෙලාවේ හංජි එරන්ට කියනවා ලීවායිලා බීස් ටයිටන් ගැන බලාගනි. හැබැයි අපිට සිද්ධ වෙනවා ආම් ටයිටන් බලා ගන්න කියලා. ඒත් එක්කම අර්වින් මේ වෙලාවේ බීස් ටයිටන් එක්ක ඉන්න අමුතු ටයිටන් කෙනෙක් වුණ කාඩ් ටයිටන් දකිනවා. ඉතින් මේ කාඩ් ටයිටන් මොනවාද බැරල් වගේ පිටේ බැඳගෙන ඉන්නේ. ඉතින් මේ ටයිටන්ස්ලා ඉස්කා රෙජිමන්ට් එක අතර ෆයිට් එක පටන් ගන්නවා. මේ වෙලාවේ බීස් ටයිටන් ගල් වගේක් අරගෙන මේ වෝල් එක පැත්තට විසික් කරනවා. ඒ වගේම මේ බීස් ටයිටන් ගේ අනකිරීමත් එක්ක තවත් ටයිටන්ස්ලා අපේ ඉස්කල් ටීම් එකට පහර දෙන්න එනවා. මෙයාලගේ එක මේක තමයි ඉස්කල් රෙජිමන්ට් එකේ අස්සෝ ටිකට පහර දෙන එක. මොකද අස්සෝ නැතුව මෙයාලට කොහෙවත් යන්න බෑ කියලා බීස් ටයිටන් දන්නවා. ඉතින් අපේ ටීම් එක මේ වෙලාවේ මේකට මොකද කරන්න කියලා කල්පනා කරනකොට ආමෙන් දකිනවා. මේ වෙනකොටත් ආම් ටයිටන් එයාලා ළඟටම ලං වෙලා තියෙනවා. ඒත් එක්කම අපිට පෙන්වනවා මේ වෙනකොටත් බර්ටෝල් හැංගිලා මෙතන වෙන ඔක්කොම දිහා බලාගෙන ඉන්නවා. අර්වින් මේ වෙලාවේ මෙයාලා හැමෝටම අන කරනවා කණ්ඩායමකට එයාලා අලුතෙන් හදපු තණ්ඩ ස්පීස් කියන වෙපන් එක යූස් කරලා ආම් ටයිටන් නවත්තන්න. ඒ වගේම අර්වින් සහ ලීවයි බීස් ටයිටන් බලා ගන්නම් කියලා කියනවා. ඒත් එක්කම කණ්ඩායම බෙදලා යනවා. ඉතින් ආම් ටයිටන් මේ වෙලාවේ වෝල් එක උඩටම නැගලා වෝල් එකෙන් එහා පැත්තේ ඉන්න අස්සයන්ට පහර දෙන්න හදනකොට මේ වෙලාවේ එයා දකිනවා එයා දිහා අර්වින් බලාගෙන ඉන්නවා. රයිනා මේ වෙලාවේ අස්සයන්ට පහර දෙන්න යනකොටම එයා දකිනවා එරන් මේ වෙනකොටත් ටයිටන් ෆෝම් එකට හැරිලා වෝල් එකෙන් ඈතට දුවනවා. ඉතින් මෙයාලගේ ප්ලෑන් එකක් තමයි රයිනා බැරි වෙලාවත් අස්සයන්ට පහර දුන්නොත් එරන්ට පුළුවන් වෝල් එක වටෙන් ගිහිල්ලා බීස් ටයිටන් පහර දෙන්න. හැබැයි රයිනා එරන්ගේ පස්සෙන් ආවොත් එයාලට පුළුවන් රයිනාගේ ටයිටන් වට කරලා රයිනාට පහර දෙන්න. ඉතින් එරන් මේ වෙලාවේ දුවගෙන යනකොට රයිනා දකිනවා එරන් දුවනවා. ඉතින් රයිනා මේ වෙලාවේ අස්සයන්ට පහර දෙන්න නැතුව එරන්ට පහර දෙන්න එරන්ගේ පැත්තට එනවා. ඉතින් එරනුත් එයාට තියෙන තරහ පිට කරගන්න මේක හොඳම අවස්ථාව කියලා දුවන එක නවත්තලා ආම් ටයිටන් එක සලන් කරන්න පටන් ගන්නවා. ඒත් එක්කම වෝල් එක ඇතුලේ හිර වෙලා ඉන්න ඉස්කර් රෙජිමන්ට් එක මේ වෙනකොට අස්සෝටිකව බේරගන්න ආරක්ෂිත තැනක් හොයන ගමන් ඉන්නේ. ඒ වගේම ලීවයි මේ අස්සෝම විනාශ කරන්න එන හැම ටයිටන් කෙනෙක්ව විනාශ කරන්න පටන් ගන්නවා. ඒත් එක්කම මේ හැමදේම උඩින් ඉඳන් බලන් ඉන්න අර්වින් කල්පනා කරනවා එයාලගේ ටීම් එක කොයිතරම් මහන්සියක් දරුවද මේ ටයිටන්ස්ලාව නවත්තන්න. ඒ වගේම මේ ටීම් එක හැම වෙලාවෙම එයාගේ අනට යටත් වෙනවා. ඒ විතරක් නෙමෙයි ගොඩක් අය එයාලගේ ජීවිත පූජා කරලා තියෙනවා මේ ටයිටන්ස්ලාගේ මේ රට ආරක්ෂා කරන්න. ඉතින් මොන දේ වුණත් අද මේ සටන කොහොම හරි දිනන්න ඕනේ කියලා අර්වින් මේ වෙලාවේ කල්පනා කරනවා. ඒත් එක්කම අපිට පෙන්නනවා මේ වෙනකොට එරන් සහ ආම් ටයිටන් අතර වෙන ෆයිට් එක. ආම් ටයිටන් මේ වෙලාවේ එරන් උස්සලා පොළොවේ ගහනවා. ඉතින් මිකාස ඇතුළු පිරිස එයාලගේ අලුත් වෙපන් එකත් අරගෙන ආම් ටයිටන්ට වට කරලා පහර දෙන්න තමයි හදන්නේ. මේ වෙලාවේ හංජි මිකාසට කියනවා හරි වෙලාව වෙනකන් ඉන්න කියලා. අපිට පෙන්නනවා හංජි තමයි මේ අලුත් වෙපන් එක හදලා තියෙන්නේ. ඉතින් හංජිගේ අනකිරීමත් එක්කම මිකාසයි හංජි දෙන්න ආම් ටයිටන්ගේ මූණ ඉස්සරහටම ගිහිල්ලා මේ අලුත් වෙපන් එකෙන් පහර දෙනවා. මේව හරියට මිෂයිල වගේ. මේ වෙලාවේ හංජිටයි මිකාසටයි පුළුවන් වෙනවා මේ මිෂයිල දෙක ආම් ටයිටන්ගේ ඇස් දෙකට එවන්න. ඒ වගේම හංජිලාගේ වැඩේ සාර්ථක වෙනවා. මේ වෙලාවේ ආම් ටයිටන්ගේ ඇස් දෙක ළඟ මේ මිෂයිල දෙක පුපුරලා යනවා. ඒත් එක්කම ක්‍රියාත්මක වෙන අනිත් ටීම් එක මේ වෙලාවේ ආම් ටයිටන්ගේ ඇඟ ඇතුලේ හැංගිලා ඉන්න රයිනා ඉන්න බෙල්ල හරියට මේ තණ්ඩ ස්පීස් වලින් පහර දෙනවා. මේ පහර දීමත් එක්කම ආම් ටයිටන්ගේ ඒ හරිය කුඩු වෙලා යනවා අපිට පෙන්වනවා. මේ වෙලාවේ හංජි කනීටා ශාෂාරයි කියන ඉක්මනට ගිහිල්ලා පහර දෙන්න කියලා. හැබැයි කනී ශාෂායි මේ වෙලාවේ කල්පනා කරනවා එයාලා ඒ කාලින් දැම්ම එකට හිටපු යාළුවෝ නේද කියලා. ඒත් එක්කම ජෝන් මේ වෙලාවේ මේ හැමෝටම කියනවා ඉක්මනට ආම් ටයිටන්ට පහර දෙන්න කියලා. හරියට ලීඩර් කෙනෙක් වගේ. මේ කියනවත් එක්කම මේ වෙලාවේ අනිත් කණ්ඩායමත් තණ්ඩ ස්පීස් වලින් ආම් ටයිටන්ට එක දිගට පහර දෙන්න පටන් ගන්නවා. ඉතින් මේ පහර දීම් වලින් ආම් ටයිටන් සෑහෙන අමාරු වෙනවා කියලා අපිට පෙන්වනවා. ඉතින් ඒත් එක්කම මේ පාර්ට් එකත් මෙතනින් ඉවර වෙනවා. අපි බලමු ඊළඟ පාර්ට් එකේ හංජි ඇතුළු ටීම් එකට පුළුවන් වේද කියලා ආම් ටයිටන් නවත්තන්න වගේම ලීවයිලට බීස් ටයිටන් නවත්තන්න පුළුවන් වේද කියලා. ඉතින් ඊළඟ පාර්ට් එක හම්බ වෙනකන් ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.